Hello my dear little kids. ඔන්න මගේ දෙක වසරේ ඉන්න දූල පුතාලට තමයි අද ටීචර් මේ ලෙසන් එක අරගෙන එන්නේ. බලන්න අඳුරගත්තද මේ ලෙසන් එක කියලා? Lesson number 1. We and the school. ඔන්න අද දූල පුතාලව ටීචර් එක්කගෙන යන්නේ ක්ලාස් රූම් එකට. අපි ග්‍රේඩ් 1 එකේදී පුතේ මොනවද ඉගෙන ගත්තේ? අපේ ස්කූල් බෑග් එකේ තියෙන දේවල් නේද? ඒ වුණාට පුතේ අද අපි ඉගෙන ගන්න අපේ පාඩමෙන් පන්ති කාමරයේ තියෙන දේවල්. එහෙනම් මගේ දූල පුතාලා කියන්නකෝ බලන්න පන්ති කාමරයට ඉංග්‍රීසි වලින් කියන්නේ මොකක්ද කියලා? ඔව් ක්ලාස්රූම්. මගේ දූල පුතාලා දන්නව නේද? හරි එහෙනම් ඔන්න ඔයාලා ලෑස්තිද මේ 6 දෙනාව අඳුරගන්න? blackboard. blackboard කියන්නේ පුතේ කළු ලෑල්ලට. අපි චෝක් වලින් ලියන්නේ පුතේ. අන්න ඒක තමයි පුතේ කළු ලෑල්ල. ඔයාලා දන්නවා ඇති ඔයාලගේ ටීචර් අකුරු ගන්නන්න මේක පාවිච්චි කරනවා නේද මගේ දූල පුතාලට? හරි. table. table කියන්නේ මේසය. බලන්න පුතේ ටීචර් ඉඳගෙන ඉන්න මේසය දිහා. අන්න හරි. ඒ මේසයට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ table කියලා. ඊළඟට පුතේ අපිට හම්බෙන්නේ කවුද? chair. මොකක්ද? chair. chair කියන්නේ පුතේ පුටුවට. හොඳද? duster. duster කියන්නේ මොකටද පුතේ? ඔන්න duster කිව්වම meaning දෙකක් එන්න පුළුවන්. එකක් තමයි පුතේ අපි ගෙදර තියෙන දූවිලි පිහින එක. හැබැයි පුතේ මේ duster කියලා අපි කියන්නේ අපේ blackboard එක අපේ කළු ලෑල්ල මකන්න පාවිච්චි කරන මකනෙට. බලන්න ඔයාලගේ ටීචර්ගේ මේසුවට ඇති සමහරක් විට පුළුන් වගේ චුටි කොටයක්. අන්න ඕකට තමයි පුතේ අපි duster කියලා කියන්නේ. desk. මොකද්ද පුතේ මේ desk කියලා කියන්නේ? මගේ දූල පුතාලා ඉගෙන ගන්න පාඩම් වැඩවලට භාවිතා කරන මේසෙට තමයි පුතේ අපි desk කියලා කියන්නේ. දැන් ක්ලාස් රූම් එකේ පන්ති කාමරේ මගේ දූල පුතාලා ඉඳගෙන වැඩ කරන මේසෙ තියනවා නේද පුතේ? අන්න ඒක තමයි අපි desk කියලා හඳුන්වන්නේ. dustbin. මොකද්ද පුතේ dustbin කියලා කියන්නේ? පුතේ පන්තියේ එකතු වෙන කොළ කෑලි කුණු මේ හැමදේම අපි දාන්නේ පුතේ ඩස්ට්බින් එකට. එහෙනම් ඩස්ට්බින් කියන්නේ මොකද්ද පුතේ? කුණු කූඩය. කුණු කූඩය. තේරුණා නේද මගේ දූල පුතාලට? දැන් අපි මේ පන්ති කාමරේ තියෙන දේවල් ටික දාලා පුංචි වාක්‍ය ටිකක් ඉගෙන ගමුද? The blackboard is big. The blackboard is big. ඒ කියන්නේ පුතේ මේ කළු ලෑල්ල මොකක්ද? කළු ලෑල්ල ලොකුයි. big කියන්නේ පුතේ ලොකුයි කියන එක. The table is clean. The table is clean. මේසය පිරිසිදුයි. clean කියන්නේ පුතේ පිරිසිදුයි කියන එකට. The chair is blue. The chair is blue. blue කියන්නේ පුතේ පාටකට. මොකද්ද පාට? නිල් පාට. පුටුව නිල් පාටයි. The duster is soft. The duster is soft. duster කියන්නේ පුතේ අපි blackboard එක මකන්න පාවිච්චි කරන මකනේ මොකක් වගේද? ඒ කොටේ soft කියන්නේ හරි මෘදුයි. හරිම මෘදුයි පුළුන් වගේ. The desk is neat. The desk is neat. මොකද neat කියන්නේ? පිළිවෙලයි. ඔයාලා පාඩම් කරන මේසේ ඉස්කෝලේ ඉඳන් මේසේ හරිම පිළිවෙලයි. The dustbin is empty. The dustbin is empty. empty කියන්නේ පුතේ හිස් කියන එක. එතකොට කුණු කූඩ හිස්. තේරුණාද? හරි පුතේ. එහෙනම් පුතේ අද අපි ඉගෙන ගත්ත පාඩම අහපව මතක් කරගමු. It's repeating time. Blackboard. Blackboard. Table. Table. Chair. Chair. Duster. Duster. Desk. Desk. Dustbin. Dustbin.
හරි පුතේ මේ වීඩියෝව අහපව් සැරයක් නරඹලා මගේ දූල පුතාලා මේ පාඩම තවත් හොඳට ඉගෙන ගන්න ඕනේ. හොඳද? ඉතින් පුතේ ටීචර් තවත් දවසක මේ වගේ වීඩියෝවක් අරන් එනකම් මගේ දූල පුතාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් ඔන්න එහෙනම් ටීචර් ගිහිල්ලා එන්න. Bye bye all. Have a nice day.